පොල් වනාන්තරයක සනු නම් පුංචි භික්ෂුකමිව ජීවත් වුණාය. සෑම උදෑසනකම සනු පක්ෂීන් සහ උදරවන් වෙත ආයුබෝවන් කියමින් වනාන්තරය සෙව්වා. එක් දිනක් තද නාදයක් ඇසුණා. ඔහුගේ හදවත සිරිනි. සිංහයෙකු දිස් වුණා. නමුත් ඔහු දුර්වල සහ දුක්ඛිත පෙනුණාය. සනු හුස්මක් ගෙන සමීපව බැලුවා. සිංහයා භයංකර නැහැ. ඔහු සිංහයාට වතුරක් දුන්නා. සිංහයා සාමකාමීව පාන කළා. සනු ඔහුගේ පළතුරුත් බෙදා දුන්නා. සිංහයා සිනහස් වුණා. ඔවුන් යාළුවෝ වුණා. අපේක්ෂා නොකළ යුගලයක්. ඔවුන් එක්ව වටපිටාව හැරුණා. සතුන් කැළඹුණා. ඔවුන් එකිනෙකාට උදව් කළා. පියවරෙන් පියවරට. රන් අහස යටතේ යාළුවෝ දෙදෙනා සාමකාමීව විවේක ගත්තා. ජනතාව ඔවුන් දැක විමතියෙන් පිරුණා. උදාහරණයක් වුණා. පුංචි භික්ෂූවරයා සහ සිංහයාගේ කතාව දෙරණක් වුණා. කරුණාවෙන් වදිනවා. වංචාවෙන් පිරුණු හදවතක්වත්